ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරනවා ශුද්ධාත්ම දෙවි පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ වෙතට එන අතර ස්වාමිනී ඔබගේ ජීවමාන වචනේ බාර කරනවා ශුද්ධ ස්වාමිනී ඔබගේ වචනේ අනුග්‍රහ තබල ස්වාමින් වහන්සේ අපි එකිනෙක කෙනාට කතා කළ වෙන විශේෂයෙන් ඉන්ටර්නෙට් එක හරහා ස්වාමින් වහන්සේ ඔබගේ වචනේ අසාගෙන සිටින හැම කෙනාටම ඔබ වහන්සේ කතා කළ වෙනවා. පියාණනි ඔවුන්ගේ ජීවිතවලද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වෙතට හැරෙන පිණිස ඔබ වහන්සේ හරවන මේ යාඥා කරනවා. ඔබම ආශිර්වාද කරන කොහේ හිටියත් ස්වාමින් වහන්සේ ඔබගේ බලගත් හස්තය උන් මත තබල ස්වාමින් වහන්සේ ඔවුන්ට සත්‍යතාවේ තේරුම් අරගෙන ඔබ වහන්සේ තුල ජීවත් වෙන ජීවිතයක් දෙනම යාඥා කරනවා. දැන් ඔබට බාර කරන්නේ කැප කරන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. අපි වාඩි වෙමු. ස්වාමිනී ඔබට ගෞරව දෙනවා. ස්වාමිනී ඔබට මහිමය දෙනවා. හලෙලූයා. හයියෙන් කියමු හලෙලූයා. ආමේන්. ඔබ සියලු දෙනා ප්‍රීතියෙන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. අපි ප්‍රීතියෙන් සිටීම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනු ලබනවා. නැවතත් අපි අද දවසෙත් අපි බලන්න යනවා ගැලවීම ලැබුවයින් පසුව නැති වෙනවාද කියන දෙවෙනි කොටස. ගැලවීම ලැබුවයින් පසු එය නැති වෙනවාද? මගේ සහෝදර සහෝදරියනි අපි හොඳට තේරුම් ගන්න ඕන ගැලවීම ලැබුවයින් පස්සේ එය නැති වෙන්න පුළුවන්. පළමු කොට අපි තේරුම් ගන්න ඕන ගැලවීම කියන්නේ මොනවද? සමහරවිට මේක විහිළුවක් වෙලාද? ක්‍රිස්තියානි ලෝකයේ අද ගැලවීම කියන්නේ මොනවද කියලාවත් සමහර වෙලාවට දන්නේ නැහැ. සමහරවිට හිතා ඉන්නවා මම ගැලවිලා. මම ස්වර්ග රාජ්‍යයට යනවා. අන්තිමට ඒගොල්ලෝ එතනට ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ ගැලවිලත් නැහැ. ස්වර්ග රාජ්‍යයත් හිමි කරගන්නෙත් නැති බව වටහා ගන්න පුළුවන් වෙනවා ලබන්න. එනිසා බොහෝ ප්‍රවේශමින් අපි තේරුම් ගන්න ඕන ගැලවීම කියන්නේ මොනවද? ඒ කොහොමද අපි ලබාගෙන ඒ තුල ස්ථිරව ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීම තමයි දෙවියන් වහන්සේ අපෙන් කෙනෙක්ගෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මාගේ සහෝදර සහෝදරියනි මනුෂ්‍යවන අපි උදාහරණයක් වශයෙන් මුල් උත්පත්ති පොතේ ඉඳලම එන්න. එතකොට තමයි අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16. මේ දෙවෙනි පරිච්ඡේදයේ 16 දී දෙවියන් වහන්සේ යහපත සහ නපුර මේ ගහක් පෙන්නලා කියනවා මේ ගහෙන් කන්න එපා කෑවොත් ඒකාන්තයෙන්ම නුඹලා නැසිනවා කියලා කිව්වා. ඊට පස්සේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා අපි බැලුවොත් ඇවිල්ලා යක්ෂයා ඇවිල්ලා ඒවව රවට්ටලා ඒ ගහෙන් කණ්ඩ ඇයව පොළඹවනු ලබනවා. ඒව රවට්ටිලා එයත් කාලා තමා සමග සිටියා වූ ඒ පුරුෂයාට දෙනු ලබනවා. ඒ දෙන්නම කාලා ඔවුන්ගේ ඇස් ඇරිලා ඔවුන් නග්නාව සිටින බව දැකලා ඔවුන් අත්තිකා කොළ වලින් වැස්මක් සාදාගනු ලබනවා. එතකොට දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? උඹලා ඒකාන්ත මේ ගහෙන් කන දවසේදී ඒකාන්තයෙන්ම නුඹලා නැසිනවා කියලා කිව්වා. දැන් මේ මොහොතේ ඔවුන් කෑවට ඔවුන් නැසුණද නැහැ. ආදම් අවුරුදු 900 ගාණක් ජීවත් වෙනු ලැබුවා. නමුත් ඔවුන්ගේ ආත්මය මරුණා. ඒ ආත්මික සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් ඒගොල්ලෝ ඈත් වෙලා ඔවුන්ගේ ආත්මය මැරිච්ච ආත්මයක් බවට පත් වුණා.
ගැලවීම කියන්නේ මගේ සහෝදර සහෝදරනි මේ මරිච්ච ආත්මයට ජීවනය දෙන්න තමයි යේසු ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට එනු ලැබුවේ. යේසුස් වහන්සේ ඇවිල්ලා මරිච්ච ආත්මයට ජීවනය දෙන්න. අපි එක වචනයක් බලලා හිමීට යන් ආත්මයන්න් වහන්සේ අපට මඟ පෙන්වන විදියට අපි ගමන් කරමු. එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. නුඹලාගේ වරද සහ පාප කර්ණ කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළ සේක. දැන් මෙතනදී කියනවා නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටිය කල. දැන් මේ කතා කරන්නේ මැරිච්ච මිනිසුන්ට නෙමෙයි. ජීවත් වෙලා ඉන්නකොට මනුෂ්‍යගේ ආත්මය මැරිලා ජීවත් වෙලා ඉන්නවා. නමුත් ඔහුගේ ආත්මය දේව සම්බන්ධතාවයකින් නැහැ. දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධයක් නැහැ. දෙවියන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ. කොහොමද එතකොට මේ මිනිසයා මරණයෙන් පස්සේ නොදකින්නා ඒ ස්වර්ග රාජ්‍යයකට ඇතුල් වෙන්න ලබන්නේ? බෑ. ඒ නිසා තමයි මරිච්ච මේ ආත්මයට ජීවනය දෙන්න යේසු ක්‍රිස්තුස් වහන්සේ ආවේ. මෙතන කියනවා නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටිය කල උන්වහන්සේ කියන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේ නුඹලා ජීවත් කළසේක. දැන් මගේ සෞසෝනේ අපගේ ආත්මයට සුද්ධ යොහන් පොතේ 10:10 සුද්ධ යොහන් 10:10 කියනවා සොරා ඉන්නේ සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්න පමණක්. නමුත් මම ආවේ ජීවනය දෙන්නත් එය අධිකත්වයෙන් දෙනු ලබන්න. එතකොට උන්වහන්සේ අපේ ආත්මයට ජීවනය දෙනු ලබනවා. අපේ ආත්මයට ජීවනය දුන්නම අපේ ආත්මය ජීවත් වෙනු ලබනවා. අපේ ආත්මය දකින්නව සත්‍යතාවයේ දකින්නු ලබනවා. අපේ ආත්මය ජීවමාන දෙවියන් වහන්සේව ආත්මයෙන් දකින්නවා. එතකොට අපේ ආත්මය ජීවත් වුණාට පස්සේ මගේ සහෝදරනේ මේ ආත්මයෙන් අපි තේරුම් ගන්නවා අපේ මානසික ක්‍රියාවල් මොනවද? දෙවියන් වහන්සේට ප්‍රසන්න නැති මොනවද? දෙවියන් වහන්සේගේ කැමති නැති මොනවද? මොනවද පාපය? මොනවද වැරදි? මේවා කෙරුවොත් දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ කියන එක ඇවිල්ලා අපේ ආත්මයට මනා අවබෝධයක් එනු ලබනවා. ඒ ආත්මේ ජීවත් වුණාට පස්සේ තේරුම් ගනු ලබනවා මම මේ කලින් හිටියේ පාපයේ තුල අශුද්ධකම් තුල අපවිත්‍රකම් තුල දෙවියන් වහන්සේගේ හදවත රිද්දලා සමහර වෙලාවට ඒක රූප නමස්කාරයක් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මේ රූප නමස්කාර හිතනවා අයියෝ ජීවමාන දෙවි කෙනෙක් ඉන්නකොට අහසත් පොළොවත් මම පාලනය කරන්නව දෙවි කෙනෙක් ඉන්නකොට මෙච්චර කල් මම මේ රූපයකටනේ බැඳලා තියෙන්නේ, මේ රූපයනේ විශ්වාස කරලා තියෙන්නේ, මේ රූපෙන්නේ උපකාරය ලැබලා තියෙන්නේ, මේ රූපයටනේ යාඥා කරලා තියෙන්නේ කියලා මගේ ආත්මයට තේරුම් ගන්න පුළුවන් වෙනු ලබනවා. සමහර වෙලාවට අපි වේශකමේ පාපයක් කරනවා වෙන්න පුළුවන්, හොරකමේ පාපයක් කරනවා වෙන්න පුළුවන්, වංචනික පාපයක් කරනවා වෙන්න පුළුවන්. අපි හිතනවා අයියෝ මෙච්චර කල් මම මේ වේශකම් කරලා මගේ ශරීරයෙන් මම ජීවමාන දෙවියන් වහන්සේගේ ආඥා පනත් කඩ කරලා මගේ ශරීරයටම විරුද්ධවයි මම පව් කරලා තියෙන්නේ. මට හැඟෙනවා දැනෙනවා
ගැලවීම කියන්නේ කයි මගේ සවාසව. ගැලවීම කියන්නේ ඔබගේ ආත්මය තුලට ආත්මයන්න් වහන්සේ ඇවිල්ලා ජීවනය දුන්නට පස්සේ ඔබේ මැරිච්ච ශරීරය ජීවත් කළාට පස්සේ තවත් ඔබ පාපයට යනවා. මගේ සෞසවනි බලන්න රෝමවරුන්ගේ පොතේ රෝම 8 3 මක්නිසාද දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් පාපමාංශයේ සමාන කමෙන්ද පාපය නිසා දේවා මාංශයේ පාපය දඬුවමට පත් කරමින් මාංශයේ කර්ණ කොටගෙන දුර්වල වූ ව්‍යවස්ථාවට බැරි වූ දේ ඉෂ්ට කළසේක. දුර්වල වූ ව්‍යවස්ථාවට බැරි දේ යේසු ක්‍රිස්තුස් වහන්සේ ඉෂ්ට කළා. ව්‍යවස්ථාවට බැරි දේ. ව්‍යවස්ථාවට මොනවද බැරි දේ? විවස්ථාව මිනිස්යාගේ පාපයේ පාපිෂ්ඨ ලෙස පෙන්වා දෙනවා. ඔබ හොරෙක් නම් කියනවා නුඹ හොරෙක්, නුඹට ලැබෙන්න යන්නේ දඬුවම මේකයි. විවස්ථාවෙන් පෙන්වා දෙනු ලබනවා. ඔබ වේශකම් කරන්නෙක් නම් කියනවා මෙන්න ඔබ වේශකමක් කරන්නේ එක දෙවියන් වහන්සේට විරුද්ධවයි. මෙන්න මේ පාපයට ලැබෙන දඬුවම. විවස්ථාවට බෑ මිනිස්යාව නිදහස් කරනු ලබන්න. විවස්ථාවට බෑ මිනිස්යාව පවිත්‍ර කරන්න. විවස්ථාවට බෑ මිනිස්යාව පාපයෙන්, ශාපයෙන්, අන්ධකාරයෙන් ගලවන්න බෑ. විවස්ථාවට පුළුවන් දේ පාපය ඔබට පෙන්වා දීමයි. ඒ නිසා විවස්ථාවට බැරි වූ දේ යේසුස් වහන්සේ කුරුසේදී ඔබගේ මගේ පාපේ දරාගෙන උන්වහන්සේ ජීවිතේ පූජා කළා. ඊට පස්සේ කියවන්න 4 එසේ කලේ මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා වූ අප තුල ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණ වෙන පිණිසයි. ආමෙන්. මානසික ලෙස නොව ආත්මික ලෙස ජීවත් වෙන. දැන් ආත්මයෙන් ජීවත් වෙන උන්වහන්සේ ඇවිල්ලා විවස්ථාවට බැරි දේ අපගේ ආත්මයට ජීවනය දීලා අපේ ආත්මය ජීවත් කරලා දැන් පාපය ගැන පුළුල් අවබෝධයක් ගෙන දීලා පාපය හොදට තේරුම් ගන්න ඔබට මට පුළුවන්ව තියනු ලබනවා. දැන් පුළුවන්ව තියනකොට මෙතනදී කියනවා එසේ කලේ මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා ඔබ තුල. මානසික ලෙස හැසිරෙන්න වානම් මගේ සහෝදරනේ ක්‍රිස්තුස් වහන්සේගේ කල්වාරි පූජාවෙන් ප්‍රයෝජනයක් නැහැ. ආත්මික ලෙස දැන් ආත්මය ජීවත් වෙනකොට ආත්මික ලෙස හැසිරෙන්න ඔබ මා තුළ විවස්ථාවේ නියෝගවල් සම්පූර්ණ කරනු ලබනවා. විවස්ථාවේ නියෝගය සම්පූර්ණ කරන මොනවද? හොරකම් කරන්න එපා කිව්වොත් උන්වහන්සේ පාපය ගැන පුළුල් අවබෝධයක් ගෙන දීලා මට පාපය පෙන්නකොට මම පසුතැවිලි වෙලා කියනවා ස්වාමිනී මේක මට එපා ස්වාමින් වහන්සේ මේක පහ කරලා ස්වාමිනී යේසුනේ මාව සෝදන්න යේසුනේ මාව පවිත්‍ර කරන්න කියලා මම අඬලා පසුතැවෙනකොට ස්වාමින් වහන්සේ පාපේ පහ කරලා මාව පවිත්‍ර කරලා තව මට ජීවනයේ දෙනු ලබනවා. මගේ සෞසෝනේ ගැලවීම මා තුල සම්පූර්ණ වෙනු ලබනවා දවස්පතා. බලන්න ඊට පස්සේ කියනවා 5 මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. මානසික ලෙස සිටිනවා නම් ඔබ මානසික දේට ඇලුම් වෙනවා. ඔබ පාපයේ තුල අශුද්ධකම් තුල අපවිත්‍රකම් තුල ඔබේ ආත්මේ ජීවත් වෙලා නැත්තම් ඔබ මානසික දේට ඇලුම් වෙන්නේ. මම ගිය සුමානේ පෙන්වා දෙනු ලැබුවා ගලාති 5:19. මේ ගලාති 5:19 අපිට පාප ලිස්ට් එකක් දීලා තියෙනු ලබනවා. මොනවද? මාංශේ ක්‍රියා ප්‍රකාශ
වෙන්නේ කියලා පෙන්වා දීලා වායිශකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැදීම, මායාව, සතුරුකම, විවාද, ඊර්ෂ්‍යා, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛරය, බීමත්කම්, මංගල ഘോഷසා තවත් එබඳු දේවල්. මෙබඳු දේ කරන්නාට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුමයක් නැහැ. එහෙමනම් මගේ සවසෝනි මේ මානසික දේවල් වලට ඇලුම් වෙන්න මරණය උපදවනු ලබනවා. මානසික දේ ඇලුම් වෙන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න බෑ. මානසික දේ ඇලුම් වෙන්න දෙවියන් වහන්සේගේ හතුරෙක්. ඒ හතුරුකමේ නියෝගය තමයි උන්වහන්සේ ගසපිටදී උසවාගෙන ඔබව මාව පවිත්‍ර කරලා පිරිසිදු කරලා ආත්මිකෙක් හැටියට ජීවත් වෙන්න උන්වහන්සේගේ පුදුමාකාර අනුග්‍රහය ඔබට මට දෙනු ලබන්නේ. හලෙලුයා. ඒ නිසා මගේ සෞසවනි මෙතනදී ආත්මික ලෙස සිටිනවා නම් අපි ආත්මික දේට ඇලුම් වෙනවා. දැන් ඇලුම් වෙන්නේ මොනවටද? ඉස්සර වගේ නෙමෙයි. සුද්ධකමට ඇලුම් වෙනවා. ධර්මිෂ්ඨකමට ඇලුම් වෙනවා. කියනවා ස්වාමීනි මට බොරු එපා, වංචාව එපා. ස්වාමීනි ඔබගේ හදවත ප්‍රසන්න කරන්න, යහපත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න අපට ආශිර්වාද කරන්න කියලා ආත්මික දේට ඇලුම් වෙනු ලබනවා. ටග්ගල කියවමු 6. මාංශයේ ඇල්ම මරණය. නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයි. මාංශයේ ඇල්ම මරණයයි. සදාකාල මරණය. ඔබ මාංශයට ඇලෙන්න පුළුවන්. කිතුනෝ කියාගෙන ඉන්න පුළුවන්. පාපයේ තිබුණාට ගැලවීම නැතු යන්නේ. කොයිද කියලා දෙන්නේ? පාපයේ තිබුණොත් ගැලවීම නැතු යන්නේ නෑලු. මාංශයේ ඇල්ම මරණය. සදාකාල කිනිවිලයි. ඔබ පාපේ තියාගෙන ඉන්න පුළුවන්, අශුද්ධකම් තියාගෙන ඉන්න පුළුවන්, අපවිත්‍රකම් තියාගෙන ඉන්න පුළුවන්. සදාකාල මරණයට ඔබ යනවාමයි. මේ යක්ෂයාගේ බොරුවට අසු වෙලා අද බොහෝ දෙනෙක් මගේ සවසෝනි ගමන් කරමින් සිටිනවා. මගේ සවසෝනි එනිසා ඔබ මම තේරුම් ගන්න ඕන අපි ආත්මික දේට ඇලෙන්න නම් අපේ ආත්මීය ජීවත් වෙන්න ඕන. ආත්මීය තුල ආත්මයන්න් වහන්සේ වාසය කරනවා. ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන අපි හැසිරෙනු ලබනවා. අපි ආත්මිකව පළදරනු ලබනවා. අපි ආත්මයෙන් ගමන් කරනු ලබනවා. අපි ඇලෙන්නේ ආත්මික දේවල් වලට. දේව කැමැත්ත හොඳට සොයලා බලලා ඒ තුල ඒ දේවල් කරන්න උත්සාහ කරනු ලබනවා. ඉක්මනට අපි කියමු 6 නැවත. මාංශයේ ඇල්ම මරණය. නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය. කුමක් හේින්ද? මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය. ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත. යටත් වෙන්නත් බැරිය. මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුරු කරන්නට නොහැකිය. මගේ සහෝදරනි මාංශයේ ඇල්ම හොඳට තේරුම් ගන්න. මාංශයේ ඇල්ම මරණය. එක මාංශයේ ඇල්ම මරණය. දෙක කියනු ලබනවා කුමක්කින්ද මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට එක සතුරුකම. දෙක දෙවියන් වහන්සේට සතුරුකමයි. තුන ඇවිල්ලා කියනු ලබනවා ඒක දෙවියන් වහන්සේගේ විවස්ථාවට යටත් නැත, යටත් වෙන්නත් බැරිය. හතර කියනවා මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේට සතුටු කරන්න නොහැකි. මේ කරුණු හතරක් පැහැදිලිවම අපට දෙවියන් වහන්සේගේ වචනය පෙන්වා දීලා තියනු ලබනවා. ඔබ පාපයේ තුල ඔබව මාම ස්වාමින් වහන්සේ ගෙනල්ලා තියෙන්නේ පාපයෙන් ගැලවෙන්න. දවස්පතා යේසු ක්‍රිස්තුස් වහන්සේ දවස්පතා ඔබව පවිත්‍ර කරනවා. දවස්පතා ඔබව පිරිසිදු කරනවා. දවස්පතා ඔබව නිදහස් කරනවා. නිදහස් ආත්මයකින් ඔබව දරන්න. මගේ සවසවනි එහෙම නැතුව පාපී තියාගෙන ඉනවා. මම යේසුස් වහන්සේව ගැලවුම්කාරයෙක් හැටියට පිළිගත්තා. මම පාපයේ තුල ඉන්නවා. මම අශුද්ධකම් තුල ඉන්නවා. මට ගැලවීම තියෙනවා. මට ස්වර්ග රාජ්‍යය තියෙනවා කියනවා නම් ඒක තරම් භයානක දෙයක් කොහෙත්ම නැහැ.
මගේ සහෝදර සහෝදරිය. ඒ නිසා හොඳට තේරුම් ගන්න මම මේ තව පොඩ්ඩක් පල්ලහැට යන්න කැමති. රෝම 8:9. නමුත් නුඹලා තුළු දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක් නම් නුඹලා මාංශයේ නොව ආත්මයේ සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. අයිතියක් වෙන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේගේ ආත්මය තියෙනවා නම් අපි දෙවියන් වහන්සේට අයිති වෙනවා. යේසුස් වහන්සේගේ ආත්මය අප තුල ඉන්නවා නම් අපි මාංශයට අපි හැම මොහොතෙම ආත්මික දේවල්. දැන් අපේ ආත්මය ජීවත් වෙලා තියෙන්නේ. ආත්මේ ජීවත් වෙලා ඉන්න නිසා අපි මාංශයට ඇලුම් වෙන්නේ නැතුව මාංශේ ක්‍රියාවල් අපි දන්නවා. දැන් අපි දන්නවා මේක පාපයක්, මේක වැරද්දක්, මේක දෙවියන් වහන්සේ ප්‍රසන්න කවුරුත් කියන්න ඕනේ නැහැ. කවුරුත් ඔබට කියන්න ඕනේ ඇඟිල්ලෙන් ඇනලා කියනවා නම් ඔබ වැරදි තැනක ඉන්නේ. ඔබ සුද්ධාත්මයන්න් වහන්සේව ලබලා නැති තැනක ඉන්නේ. ඇඟිල්ලෙන් ඇනලා ඔබට කියන්න අවශ්‍ය නැහැ. ඔබ සුද්ධාත්මයන්න් වහන්සේව ලැබුවට පස්සේ බලන්න සුද්ධ යොහන් පොතේ සුද්ධ යොහන් 16 7-8 එසේ වී නමුත් මම නුඹලාට සැබෑව කියමි. මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත් සැනසිලිකාරයන් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට අඟවා දෙනසේක. ආමේන්. සුද්ධාත්මයන්න් වහන්සේ පාපය ගැන ධර්මිෂ්ඨකම ගැන විනිශ්චය ගැන ඔබට අඟවා දෙනු ලබනවා. ඔබට උගන්වනවා. පාපය කියන්නේ මොනවද කියලා උගන්වනු ලබනවා. ධර්මිෂ්ඨකම ගැන උගන්වනු ලබනවා. උන්වහන්සේ ඇවිල්ලා ඔබ තුල නිකන් නිදිය ගන්න එන්නේ නැහැ. සුද්ධාත්මයන්න් වහන්සේට වැඩක් තියනු ලබනවා. සුද්ධාත්මයන්න් වහන්සේ ඇවිල්ලා ඔබ තුල ඉඳගෙන සියලු පාපේ තව කෙනෙක් ඔබට කියන්න අවශ්‍ය නැහැ. තව කෙනෙක් කියනවා නම් මගේ සෝසන අපි වැරදි තැනක ඉන්නේ. ඔබ තුලට සුද්ධාත්මයන්න් වහන්සේ ආවම ආත්මයන්න් වහන්සේ ප්‍රථම දේ කරන දේ තමයි විල්ලා පාපේ ගැන හඟවා දෙනවා. ඔබගේ පාපය පෙන්වා දෙනවා. ඔබව පසුතැවීමට ගේනු ලබනවා සුද්ධාත්මයන්න් වහන්සේ. ඒ නිසා මගේ සවසෝනේ දැන් මොනවද කරන්නේ? කිතුණුවෙක් උදාහරණයක් ගමු. කිතුණුවෙක් මොනවද කරන්නේ? සුද්ධාත්මයන්න් වහන්සේව පිළිගන්නවා. සුද්ධාත්මයන්න් වහන්සේ පිළිඅරගෙන සුද්ධාත්මයන්න් වහන්සේ අප තුලට එනවා. ඇවිල්ලා මම කියනවා ස්වාමිනී මම යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරය හැටියට පිළිගන්නවා. ස්වාමියා හැටියට පිළිගන්නවා. මා තුලට වඩින්න, මා තුල ඉන්න, මට ඕන ගැලවීම ඕන, මට ඕන ස්වාමී නිදහස් ඕන කියලා සුද්ධාත්මයන්න් වහන්සේව ලබා ගන්නවා. සුද්ධාත්මයන්න් වහන්සේව ලබා ගත්තට පස්සේ එයාට ඕන දේවල් කරන්න පටන් ගන්නවා. ආත්මයන්න් වහන්සේට කීකරු නැත්නම්, ආත්මයන්න් වහන්සේට යටහත් නැත්නම්, ආත්මයන්න් වහන්සේට කීකරු නැතුව ඉන්නකොට මේ දේ වෙනු ලබනවා. බලන්න එපිස 4 වෙනි පරිච්ඡේදයේ එපිස 4:30 දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවේ. සුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුල මා තුල සිටීමෙන් දුක් වෙනු ලබනවා. සුද්ධාත්මයන්න් වහන්සේට දුක් දීම හරි භයානකයි.
සුද්ධාත්මයන්න් වහන්සේට විරුද්ධව සිටීම හරි භයානකයි. ආත්මයන්න් වහන්සේව දීලා තියෙන්නේ ඔබව සුද්ධව පවිත්‍රව ධර්මිෂ්ඨව දෙවියන් වහන්සේට ප්‍රසන්නව ඔබව ගොඩනගන්න තමයි සුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුල ඉන්නේ. අද ගොඩක් දෙනෙක් මොනවද කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේ ලබාගෙන කෑකෝ ගහලා වැටිලා දේවල් කරලා පුදුම දේවල් කරලා පෙන්නලා කියන සුද්ධාත්මයන්න් වහන්සේ මා තුල ඉන්නවා කියලා පෙන්නලා තම තමුන්ගේ ජීවිතවල ගත කරනු ලබනවා. මගේ සහෝදරනේ සුද්ධාත්මයන්න් වහන්සේ එන්නේ ඔබව සුද්ධ පවිත්‍ර කරලා ධර්මිෂ්ඨ කරලා ඔබේ ජීවිතය දේව රාජ්‍යයට සූදානම් කරන්න තමයි ආත්මයන්න් වහන්සේ එන්නේ. එතකොට ආත්මයන්න් වහන්සේ ඔබ තුල ඉන්නකොට අපි දුක් නොදී ආත්මයන්න් වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් මේ ගමන වෙනස් කරගෙන ගමන් කිරීම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනු ලබනවා. මෙතනදී බලන්න නැවත ගලාති 5:16 ඉඳලා පොඩ්ඩක් අපි බලමු. නමුත් ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන හැසිරියල්ලා. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. මක්නිසාද මාංශයේ ආත්මයන් වහන්සේට විරුද්ධවද ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි. නුඹලා කැමති වෙන දේ නොකරන ලෙස මොහු එකිනෙකාට විරුද්ධ වෙති. නුඹලා කැමති වෙන දේ නොකරන ලෙස මොහු එකිනෙකාට විරුද්ධව සිටි. මෙතනදී කියන්නේ නමුත් ආත්මයන් වහන්සේ කරනකොටගෙන හැසිරියල්ලා එවිට නුඹලා මාංශයේ තෘෂ්ණාවල් සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. දැන් ආත්මයන් වහන්සේ කරනකොටගෙන හැසිරෙන්නේ නැතුව මම මගේ සිතට ගතට කැමති විදියට නැවත ජීවත් වෙන්න යනවා නම් ආත්මයන් වහන්සේ දුක් වෙනවා. මම මාංශයේ ක්‍රියාවන් සම්පූර්ණ කරගනු ලබනවා. එතකොට මෙතන 17 කියනවා මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධයි. ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධව ආශා කරයි. නුඹලා කැමති වන දේ නොකරන ලෙස මොහු එකිනෙකාට විරුද්ධ වෙති. දැන් ආත්මයන් වහන්සේ මේ මානසික දේවල්වලට විරුද්ධයි. ඔබ සමහරවිට මානසික දෙයක් එක්ක හිටියොත් ආත්මයන් වහන්සේ විරුද්ධ වෙනු ලබනවා. ඔබ මානසික ක්‍රියාවත් එක්ක ඉන්නකොට ආත්මයන් වහන්සේට මේ මානසික ක්‍රියාවල් එක්ක මම සටන් කරන්නේ ආත්මයන් වහන්සේට විරුද්ධවයි. ආත්මයන් වහන්සේව එපා කරනවා. ශුද්ධකම එපා කරනු ලබනවා. දේව කැමැත්ත එපා කරනු ලබනවා. ධර්මිෂ්ඨකම එපා කරනු ලබනවා. මම ආත්මයන් වහන්සේව දුක් කරනු ලබනවා. ආත්මයන් වහන්සේ විරුද්ධව සිටු ලබනවා. ආත්මයන් වහන්සේ කියනවා මේ මානසික ක්‍රියා කරන්න එපා. මේ දේවල් පහ කරගනින්. මේ දේවල් ඈත් කරගනින්. මේ දේවල් පහ කරලා පවිත්‍රයන් කියලා පාපය ගැන ධර්මිෂ්ඨකම ගැන විනිශ්චය ගැන ආත්මයන් වහන්සේ පෙන්වා දීලා සත්‍ය කරා ඔබට මට මඟ පෙන්වනවා මගේ සහෝදරයෝ. නමුත් මගේ සහෝදරනේ මේ එකිනෙකාට විරුද්ධව යුද්ධයක් අප තුල ඇති වෙනු ලබනවා. බොහෝ දෙනෙක් මොනවද කරන්නේ? ආත්මයන් වහන්සේට විරුද්ධවම තමයි සිටුම් ලබන්නේ. එතනදී ආත්මයන් වහන්සේ දුක් වෙනවා. හොඳට තේරුම් ගන්න. වෙලාවක් එනවා ශුද්ධාත්මයන් වහන්සේ මේ මිනිසයාගෙන් ඈත් වෙන. සමහරව හිතනවා ආත්මයන් වහන්සේ ඈත් වෙන්නේ නැහැ කියලා. බලන්න මේ පරණ ගිවිසුමේ සිද්ධියකුයි අපි බලන්න යනවා. පරණ ගිවිසුමේ සිද්ධියක්. සමුවෙල් පොතේ එක සමුවෙල්
16 13 එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේප කළේය. එදින පටන් ස්වාමින් වහන්සේගේ ආත්මය අනුභාස සම්පන්නව දාවිද් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය. නමුත් ස්වාමින් වහන්සේගේ ආත්මය සාවුල්ගේ පහව ගොස් ස්වාමින් වහන්සේගේ නපුරු ආත්මයක් ඔහු කැළඹුවේ. ආමෙන්. ස්වාමින් වහන්සේගේ ආත්මය සාවුල් කෙරෙන් පහ වුණා. දෙවියන් වහන්සේ සාමුවෙල්ව ලවල තමයි මේ සාවුල්ව රජකමට ආලේපය කරනු ලැබුවේ. රජකමට ආලේපය කෙරුවා දෙවියන් වහන්සේගේ හඬට කීකරු නොවි නොයෙකුත් වාරේ පව් කරනු ලැබුවා. දෙවියන් වහන්සේගේ හඬ කඩ කරලා ඔහුගේ සිතට ගතට කැමති විදියට ජීවත් වුණ නිසා දෙවියන් වහන්සේ දාවිද්ට ආලේප කරනු ලබනකොට ඒ දෙවියන් වහන්සේගේ ආත්මය අනුභව සම්පන්නව දාවිද් කෙරේ එනකොට අර සාවුල් තුල තිබිච්ච ආත්මය පහ වෙනු ලබලා සාවුල් තුලට නපුරු ආත්මයක් කලමනු ලබනවා. මගේ සහෝදර සහෝදරියනි, ඔබ මම තේරුම් ගන්න අවශ්‍යයි මේ ක්‍රිස්තියානි ගමන තුල අපි නිර්භීතව පව් කරමින් සිටිනු ලබනවා. වේශකමේ පාපය තුල අනිත් මිනිසුන්ව රවට්ටලා අනිත් මිනිසුන්ව කොල්ල කාලා අපි කියනවා අපි ක්‍රිස්තියානි. අපි නොයෙකුත් පෙරදි කරලා අන් අයට විරුද්ධව කතා කරලා අන් අයගේ චරිතවල් ඉරලා අපි කියනවා ක්‍රිස්තියානි. දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියලා නෑ. ඔබ වැරදි කරනකොට අවස්ථාවන් දෙනවා ස්වාමින් වහන්සේ කතා කරනු ලබනවා. බලන්න හෙබ්‍රෝ පොතේ හෙබ්‍රෝ 3 13 නුඹලාගෙන් කිසිවෙක් පාපේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස අදයයි කියන තෙක් දවස් පතාම එකිනෙකාට අවවාද කරපල්ලා. ආමෙන්. පළමු දේ තමයි වෙලා පාපේ දැඩි නොවන පිණිස එකිනෙකනාට අවවාදය කරන්න කියලා කියනු ලබනවා. නුඹලාගෙන් කිසිවෙක් පාපේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස දවස් පතා එකිනෙකනාට අවවාද කරන්න කියලා තියෙනවා. ඇයි අපි දෙවියන් වහන්සේගේ ආත්මයට දුක් දෙන්න යනු ලබනවා. ඇයි දේව ආත්මය අපි දුක් කරලා ඊට පස්සේ ඒ අපේ සිතට ගතට කැමති විදිහට යනකොට ආත්මයන්න් වහන්සේ යන්න සිද්ධ වෙනු ලබනවා. මගේ සහෝදර සහෝදරනි හිතන්න එපා දැන් ඔබ ආත්මය ලබලා ඒ නිසා දැන් ඔබ කැමති විදියට පව් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේගේ ක්‍රමය බලන්න. පාපෙන් ගලවන පිණිස අශුද්ධකමින් ගලවන පිණිස මරිච්ච ආත්මයට ජීවනය දෙන පිණිස තමයි යේසු ක්‍රිස්තුස් වහන්සේව දුන්නේ. නමුත් ඒ හැම ක්‍රියාවක්ම ඈත් කරලා දාලා නැවත අපි පාපයට යනකොට කුමක්ද වෙන්නේ? මේක තේරුම් ගැනීම වැදගත් වෙනු ලබනවා. බලන්න අපි බලපු පදයක් පේත්‍රස් පොතේ එක පේත්‍රස් දෙක පේත්‍රස් 2:20
මක්නිසාද ස්වාමියෝ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම් වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවි වහල් වුණොත් ඔවුන්ගේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වන්නේ. ආමෙන්. පළවෙනි ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වෙනවා. මේක කොහොමද වෙන්නේ? පළමු ස්වභාවයේ පාපය තුල අශුද්ධකම් තුල සදාකාල ගිනිවිලට අපි පාපේ කුලිය මරණයයි. මේ පාපේ කුලිය මරණය තුල තමයි අපි හැමෝම ඉන්නේ. අපේ ආත්මය මැරිලා සදාකාල ගිනිවිලකට යන්නයි අපි ඉන්නේ. දැන් මේ පළවෙනි ස්වභාවයමයි. නමුත් බයිබලයේ කියනවා පළමු ස්වභාවයට වඩා නරක වෙනු ලබනවා. නපුරු වෙනු ලබනවා. එතකොට කොහොමද වෙන්නේ? මගේ සහෝදර සහෝදරියනි, යේසුස් වහන්සේව දැනගෙන ලෝකේ කිලුටුකම් වලින් මිදුණායින් පස්සේ, සුද්ධාත්මය ලැබුවට පස්සේ ආත්මයන් වහන්සේත් එක්ක බැඳිලා අපි ප්‍රවේශමින් මේ ගමන යන්න ඕන. අද මිනිස්යන්ට ඒක තේරෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕන කොහොමද අපි දරුවෙක් හම්බ වෙන්න ඉන්න මවක් වගේ. දරුවෙක් හම්බ වෙන්න ඉන්න මවක් කලින් දරුවා හම්බ වෙන්න කලින් බස් එකක් යනකොට මොනවද කරන්නේ? වේගෙන් දුවලා ගිහිල්ලා බස් එක ගනු ලබනවා. එයා දැනගන්නවා දැන් මගේ කුසට බබා පැමිණලා ඉන්නේ කියනකොට බස් එක යනකොට එimhe දුවගෙන යනවද? නෑ. එයා කියන බස් එක ගියත් කමක් නෑ. ඊළඟේ බස් එක යනවා. දරුවා නැති වෙන්නේ නැතුව දරුවව ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා මම හිමින් යනු ලබනවා. ටික කාලයක් වෙනකන් මම ප්‍රවේශමින් උඩවලට නගින්න නරකයි. මේ දේ කරන්න නරකයි. තාමත් ප්‍රවේශමින් අන්නේ වගේ තමයි මගේ සසෝනේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ලැබුවම ඊ타මත් ප්‍රවේශමින් ගමන් කිරීම වැදගත් වෙනවා. ආත්මයන්න් වහන්සේව දුන්නේ ඔබව පවිත්‍ර කරන්න, ඔබව පිරිසිදු කරන්න, ඔබේ ජීවිතයේ ස්වර්ග රාජ්‍යයට ඔබව සුදුසෙක් හැටියට පරිවර්තනය කරන්නයි දුන්නේ. ආත්මයන්න් වහන්සේව දුන්නේ නෑ මගේ සහෝදරනි සෙල්ලම් කරන්න. ආත්මයන්න් වහන්සේට කාර්ය භාරයක් තියෙන ඔබේ ජීවිතය තුල කරන්න. ඒ දේ කරන්න ඉඩ හරින්නේ නැතුව මම නැවතත් පාපයට යනවනම්, නැවතත් අශුද්ධකමට යනවනම්, නැවතත් අපවිත්‍රකමට ගිහිල්ලා ගිජ්ජු ලෙස පව් කරනවා නම් මගේ පළවෙනි ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වෙන්නයි යන්නේ. ඒ නිසා හොඳට මම තේරුම් ගන්න ඕන මේ ගමන ප්‍රවේශමින් යන්න තේරුම් ගන්න ඕන. කිතුණුවනි මේක යමෙක් ඉන්ටර්නෙට් එක හරහා බලාගෙන ඉන්නවා නම් කරුණා කරලා තේරුම් ගන්න. ඔබගේ ජීවිතය විහිළුවක් කරගන්න එපා. විහිළුවක් කරගන්නේ නැතුව ඔබගේ ජීවිතයේ ගැලවීම කියන කැවිල්ලා බයෙන් වෙලොමින් අපේ ජීවිතේ ඉෂ්ට කරගන්න ඕන දෙයක්. මං ගිය සතියේ පෙන්වා දුන්නා. ඒ නිසා ඔබ මම තේරුම් ගන්න ඕන බලන්න හෙබ්‍රෝ පොතේ නැවත හෙබ්‍රෝ දහයේ මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවා දමන්නට යන උදහස් ගින්න ගැනත්
භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. ආමෙන්. දැන් කිතුණුවනේ ඔබ මොනවාද කියන්නේ? කොහෙද ලියලා තියෙන්නේ ගැලවීම ලැබුවට පස්සේ ඕන තරම් පහු කරන්න පුළුවන් කියලා කොහෙද ලියලා තියෙන්නේ? මොනවාද මෙතන කියන්නේ? මක් නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම සමහර අවස්ථාවල් තියෙනවා මගේ ජීවිතේ පව මම අත්දැකීම් තියෙනවා. සමහර අවස්ථාවන් තියෙනවා අපිට අමාරුයි පාපයට අපි යනවා. නමුත් මම කැමති නෑ අහන්න කියනවා ස්වාමිනී මාව ගලවන්න මට පාපේ එපා. ස්වාමිනී මට පාපේ එපා. සුදකම් එපා. ස්වාමිනී කරුණාව දෙන්න. මම ඔබට විරුද්ධවයි පව් කරන්නේ. ස්වාමිනී මට දයාව දක්වලා මෙතනින් ගලවන්න යේසුනේ කියලා මොරගසන අවස්ථාවන් තියෙනවා මගේ සහෝදරනි. එතනදී උන්වහන්සේ කරුණාව තියෙනවා මගේ සහෝදරනි. උන්වහන්සේ දන්නවා මේ මනුස්සයා කැමති නෑ පව් කරන්න. මේ මනුස්සයාට කැමැත්තක් නෙමෙයි මේක. ඒ මනුස්සයාට බැරුව ඇදලා පොළඹවන්නව දෙයක්. එතනදී උන්වහන්සේ පුදුමාකාර කරුණාව තබලා ඒ පාපේ බලය කඩලා නිදහස් කරලා ඒ මනුෂ්‍යව ආශිර්වාද කරනවා මගේ සහෝදරනි. නමුත් මෙතන කතා කරන්නේ කැමැත්තෙන්ම. එයා කියනවා දේව වචනේ මොනවා ලියලා තිබුණත් වැඩක් නැහැ. අපිට මට ආසයි කැමැත්තෙන්ම පව් කරන්න. මම කැමැත්තෙන්ම පව් කරනවා. දෙවියන් වහන්සේ කිව්වත් කවුරු කිව්වත් මම ආසයි මේ පව් කරන්න කියලා. එයා කැමැත්තෙන්ම පව් කරනවා. එයාට කිසිදු බයක් නැහැ. කිසිදු දෙයක් නැහැ. එයා කැමැත්තෙන්ම පව් කරනවා නම් බයිබලයේ පැහැදිලිම කියනවා විනාශේ ගින්න පමණ යට දෙන්නේ. විනාශේ ඔබ සුළු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කල්වාරි පූජාව. ඔබ උන්වහන්සේගේ අනුග්‍රහය සුළු කරනවා මගේ සහෝදර සහෝදරනි. බලන්න ඊට පස්සේ කියනු ලබනවා 28 මෝසස්ගේ ව්‍යවස්ථාව සුළු කළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරණු ලබන්නේය. නුඹලා සිතන්නේ මොකද? ආමෙන්. මෝසස්ගේ ව්‍යවස්ථාව සුළු කෙරුවොත් දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ සාක්ෂිය ඇතුව ගල් ගහලම මරනවා. මෝසස්ගේ ව්‍යවස්ථාව. නමුත් යේසුස් වහන්සේ ස්වර්ගයක් අත්හැරලා උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා අපි සියලු දෙනාගේ පාපේ දරාගෙන අපි යේසුස් වහන්සේ මම පව්කාරයෙක් වඩින්න ස්වාමිනී මේ හැම පාප වලින් ගැලවිලා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඕන ස්වාමිනී වඩින්න කියලා මම උන්වහන්සේ පිළිඅරගෙන උන්වහන්සේට ස්වාමිත්වයක් නොදී මම ඇවිල්ලා මගේ සිතට ගතට කැමති විදියට පව් කරමින් මට ඕන විදියට ජීවිතයක් ගත කරන්න යනවා නම් ඊට වඩා කොපමණ භයානක වේද කියන එක තමයි දැන් පෙන්වන්න යනු ලබන්නේ. 29 නුඹලා සිතන්නේ මොකද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පාගා දමා තමා පිරිසුදු කළ ගිවිසුමේ ලේ අසුද්ධ දෙයක් කොට සිතා අනුග්‍රහයේ ආත්මයන් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගන්න නොලබන්නේ. මහා දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගන්නු නොලබන්නේද? මෙච්චර දේ ඔබ උදෙසා මා උදෙසා කරලත් නමුත් මම පාපේ තුල අශුද්ධකම් තුල අපවිත්‍රකම් තුල ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේ දඬුවම් නොකරනවා නම් තමයි මගේ සවසවන්නේ ඒකේ තියෙන ලොකුම දේ. දෙවියන් වහන්සේ කෙනෙකුට දඬුවම් නොකරනවා නම් තමයි දෙවියන් වහන්සේ අසාධාරණයි කියලා කියන්න පුළුවන්. සාධාරණ වෙන්නේ උන්වහන්සේ ඔබ උදෙසා මා උදෙසා මෙච්චර ඒක ජාතක පුත්‍රයා දෙන්න තරම් ප්‍රේම කළ. එසේ කළේ කිසිවෙක් විනාශ නොවි සියල්ලොම සදාකාල ජීවනය උරුම කරගන්නයි. ඔබගේ මරිච්ච ආත්මේ ජීවත් කරලා
ඔබත් සමග ඉඳගෙන ඔබගේ පාපේ පෙන්නලා වැරදි පෙන්නලා ඔබගේ නපුරුකම් පෙන්නලා මේ හැම දෙයකින්ම ගලවන්න ඔබත් එක්ක ඉන්නකොට ඔබ ඒව කොම සුළු කරලා දාලා උන්වහන්සේට දුක් දීලා උන්වහන්සේගේ ආත්මයට වේදනා දීලා ඔබගේ සිතට ගතට කැමති විදියට යනකොට බලන්න මෙතන කරුණු කීපයක් අපට පෙන්වා දෙන්න. උඹලා සිතන්නේ මොකක්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයන් පාගාදමා. පාගනවා කියන්නේ මගේ සසන යේසුස් වහන්සේ බිම දාලා අපි පාගන්නේ නැහැ. ඒ උන්වහන්සේගේ අපේ ජීවිතයට කලාවුදී අපි සුළු කරනු ලබනවා. සුළු කිරීම. 1 පේත්‍රස් 2:24 කියනවා අප පාපයට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වෙන පිණිස උන්වහන්සේ ගස පිටදී අපගේ පාපයන් ඉසිලුවා. දැන් අපි ධර්මිෂ්ඨ ලෙස ජීවත් වෙන්න ඕන නිසා පාපයට මැරිලා ධර්මිෂ්ඨකමට ජීවත් වෙන්න මගේ පාපේ උන්වහන්සේ දරුවා නම් මට ඒක සුළු ඒක ගාණක්වත් ගන්න නැතුව නැවත මම පාපයට යනකොට මම යේසුස් වහන්සේව පාගා දමනු ලබනවා. යේසුස් වහන්සේව සුළු කරනු ලබනවා. යේසුස් වහන්සේගේ කල්වාරි පූජාවට හතුරෙක් වෙනු ලබනවා. ඒක ගැන මේ ස්ථානයේ කියන්නේ ඊට පස්සේ කියනවා තමා පිරිසිදු කළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා. එන ඔබ මම කවදාද හිතනවද යේසුස් වහන්සේගේ ලේ අශුද්ධ දෙයක් කියලා? නෑ. ඒක මොනවද? ඔබ මුලින්ම පාපයෙන් සමාව ලැබුවා, නිදහස ලැබුවා. දැන් ගාණක්වත් නෑ. මට ඕන විදියට පව් කරගෙන පාපයට ඉඩ දීලා, අශුද්ධකමට ඉඩ දීලා, පවිත්‍ර වෙන්නේ නැතුව, පිරිසිදු වෙන්නේ නැතුව මම ඔහේනික යන්නව ජීවිතයක් වුණොත් ඒකට යේසුස් වහන්සේගේ ලේ සුළු කරනවා, අශුද්ධ දෙයක් කොට හිතනු ලබනවා. තුන්වෙනි එක කියනවා අනුග්‍රහයේ ආත්මයන්න් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුසෙක්. අනුග්‍රහය කියන්නේ ඔබ තුල ඉඳගෙන ඔබ පුදුමාකාර අනුග්‍රහයක් දෙනු ලබන ආත්මයන් වහන්සේ. පාපය ගැන පෙන්වා දීලා, අශුද්ධකම් පෙන්වා දීලා ඔබගේ ජීවිතේ පවිත්‍ර කරලා ඔබ තුල පුදුම බලවත් දෙයක් ආත්මයන් වහන්සේ ඔබ තුල කරනවා. මේ කරුණු තුන සුළු කරන තැනත්තාට ඊට වඩා කොපමණ දඬුවමක් විඳින්න යනවාද? පාපය තුල ඉඳගෙන මම ස්වර්ග රාජ්‍යයට යනවා කියන කිතුණුවන්, අශුද්ධකම් තුල ඉඳගෙන මම ස්වර්ග රාජ්‍යයට යනවා කියන කිතුණුවන් යක්ෂයාගේ ග්‍රහණයට හසුවලා මේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවයට විරුද්ධව සිටිනවා. ඒ නිසා හොඳට ඔබ මම තේරුම් ගන්න ඕන, ඔබට මට දීලා තියෙන මේ කරුණාව තේරුම් අරගෙන මගේ සවසානයේ අපේ ජීවිතේ නිදහස් කර ගන්න ඕන ස්වාමින් වහන්සේ තුල. ඔබ මම තේරුම් ගැනීම වැදගත් මගේ සවසානයේ. එනිසා අපේ ජීවිතවල පවිත්‍ර කරගන්න, පිරිසිදු කරගන්න බලන්න. නැවත ඔබට දෙවියන් වහන්සේගේ වචනයක් ගණ්ඩ 1 තෙසලෝනික පොතේ පහේ 14 ඉඳලම අපි කියවන්න යනවා. ඇරත් සහෝදරේනි, අනියම් ලෙස හැසිරෙන්නන්ට දැනුමුතුකම් දෙන මෙන්ද, ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ය කරන මෙන්ද, දුර්වලයන්ට ආධාර වන මෙන්ද, සියල්ලන් ගැන යොසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාද කරමුව.
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත් දේ කරපල්ලා. නිතරම ප්‍රීති වේල්ලා. නොකඩවා යාඥා කරපල්ලා. සියල්ලේදී ස්තුති කරපල්ලා. මක් නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේය. ආමේන්. දේව කැමැත්ත මේකයි. දේව කැමැත්තක් නෑ. ඔබ යේසුස් වහන්සේ පිළි අරගෙන ඔබ පාපයට යන එක නෙමෙයි දේව කැමැත්ත. දේව කැමැත්ත මොනවද? ඔබ ශුද්ධව පවිත්‍රව අන් අයට ප්‍රේම කරමින් අන් අය ගැන ඉවසමින් යාඥාවෙන් කන්නලව්වෙන් ඔබේ ජීවිතය නොකඩවා යාඥා කරපල්ලා. නිතර ප්‍රීති වේල්ලා. සියල්ලේදී ස්තුති කරපල්ලා. මක් නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි. අනියම් ලෙස ඇසිරන්නන්ට මොනවද කරන්න ඕනේ? නෑ ඔබ ඕන තරම් මේ පව් කරන්න ගැලවීම නැති වෙන්නේ නෑ. දේව රාජ්‍ය නැති වෙන්නේ නෑ කියලා කියන එකද? නෑ. ඔවුන්ට අවවාද කරන්න ඕන, අනුශාසනා කරන්න ඕන. මේක කරන්න එපා. මේම ගියොත් ඔබ සදා කාල ගිනිවිලට ගිහිල්ලා තමයි නතර වෙන්නේ කියලා ඔවුන්ට අවවාද අනුශාසනා කරන්න ඕන. අවවාද අනුශාසනා කරන්න ඕන. ඒ වගේම කියනවා කලන්ත සිත් නැත්නම් ධෛර්යමත් කරන්න ඕන. මෙන්න දුර්වලයන්ට ආධාර කරන්න ඕන. සියල්ල ගැන ඉවසිලිවන්තව සිටින්න ඕන. මේක තමයි නැතුව පාපයේ තුල අශුද්ධකම් තුල ගිහිල්ලා ඔබගේ ආත්මය විනාශ කරගන්න එක නෙමෙයි මගේ සහෝදරයනි. ඊට පස්සේ බලන්න 19 කියනවා 1 ආත්මයන් වහන්සේ නොනිවෙල්ලා. ආත්මයන්න් වහන්සේව නිවා ගන්නවා. පාපය තුල හිටියොත් ආත්මයන්න් වහන්සේව නිවා ගන්නවා. අශුද්ධකම් තුල හිටියොත් ආත්මයන්න් වහන්සේව නිවා ගන්නවා. මාංශයට නිකන් හරි ඇලි ගලි යනවා නම් ආත්මයන්න් වහන්සේව නිවා ගන්නවා. ඊට පස්සේ කියනවා අනාගත වාක්‍යකීම් සුළු කොට නොසිතල්ලා. සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලා ගනිල්ලා. සියලු අන්දම් වල නපුරෙන් වැළකියල්ලා. සියලු අන්දම් වලින් නපුරෙන් ගැලවියල්ලා. වැළකියල්ලා. මගේ සහෝදරයන් මෙච්චර ලස්සනට දෙවියන් වහන්සේගේ සත්‍යතාවය අපට පෙන්වා දීලා තියෙනවා. ඒක පමණක් නෙමේ අවසානයේ මෙතනදී 23 වැදගත් දෙයක් උන්වහන්සේ අපට පෙන්වා දෙනු ලබනවා. සමාදානීය දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරනසේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. නුඹලා කැඳවන තැනන් වහන්සේ විශ්වාසව සිටිනසේක. උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක. ආමේන්. ආත්මය ප්‍රාණය ශරීරය යේසුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තියෙන්න ඕන. නිදොස්ව නැත්තම් මොනවද වෙන්නේ? ඔබ දාලා යනවා. නිදොස්ව නැත්තම් මොනවද වෙන්නේ? ස්වර්ග රාජ්‍ය අහිමි කරගනු ලබනවා. නිදොස්ව නැත්තම් මොනවද වෙන්නේ? දෙවියන් වහන්සේගේ උදහසට පාත්‍රයක් වෙනවා මගේ සහෝදරනි. මේක විහිළුවක් නෙමෙයි. විහිළුවක් නෙමෙයි. එනිසා ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඔබ ඉල්ලනවා නම් ඔබ මේ හැම දෙයක්ම උරුම කරගන්නවා. සුද්ධකමට උන්වහන්සේ ඔබව පවිත්‍ර කරනවා, පිරිසිදු කරනවා. ඒක ඔබගේ උරුමය. යේසුස් වහන්සේ ඔබ උදෙසා ජීවිතේ පූජා කෙරුවේ ඒ උරුමය ලබා ගන්නයි. ඒ උරුමය ලබා ගන්න මගේ සහෝදරනි. සුද්ධව පවිත්‍රව ධර්මිෂ්ඨව ජීවත් වෙන උරුමය උන්වහන්සේගෙන් ලබා ගන්න. උන්වහන්සේ මෙතනදී කියනවා සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරනසේක්වා. සහ මුලින්ම ආත්මය ප්‍රාණය මුළු ශරීරයේ සමහර වෙලාවට අපේ ඇස්වල තියෙන තෘෂ්ණාවල් වෙන්න පුළුවන්. මාංශයේ තියෙන තෘෂ්ණාවල් වෙන්න පුළුවන්. ජීවිතයේ අහංකාරකම උටුකම් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම ස්වාමින් වහන්සේ ඒවා පවිත්‍ර කරන්න උන්වහන්සේ අප උදෙසා කල්වාරියේ පූජා වෙලා තියෙනවා මගේ සහෝදරනි. ඒක ඔබේ උරුමයක්. ඒ උරුමය ලබා ගන්න ඕන.
ඒ වගේම කියනු ලබනවා මෙතනදී කියනවා ශරීර අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. යේසුස් වහන්සේ නකොට ආත්මේ ප්‍රාණයේ ශරීරයේ කිලිටුකම් වල නිදහස් වන ජීවිතයක්. පාපේ තියාගෙන මගේ සහෝදරනි මේ මනුෂ්‍ය මරුණොත් සදා කාල ගිනිවිලට අනිවාර්යයෙන්ම මේ මනුෂ්‍යයා නියම වෙනු ලබනවා. ඔබට මට දීලා තියෙන මේ කරුණාව සුළු නොකොට අපේ දේවල් ලබා ගැනීම වැදගත් වෙනු ලබන 24 කියනවා නුඹලා කැඳවන තනන් වහන්සේ විශ්වාසව සිටිනවා මගේ සසනේ උන්වහන්සේක ඉෂ්ට කරනු ලබනවා. අනිවාර්යයෙන්ම මැරෙන්න කලින් අපේ ජීවිතේ සියලු නපුරෙන් පාපින් ඈත් කරලා අපිව පවිත්‍ර කරලා පිරිසිදු කරන්න යේසුස් වහන්සේට ඉඩ හරින්න. යේසුස් වහන්සේ ඔබ තුලේ දේ ඉෂ්ට කරනවාමයි. උන්වහන්සේ පාපී තුල ජීවත් වෙනවට කිසිම කැමැත්තක් නැහැ මගේ සහෝදරයෝ. ඒ නිසා සමහරු කියන විදියට ඔබ පාපේ හිටියත් ගැලවීම තියනවා. පාපේ හිටියත් ස්වර්ග රාජ්‍ය තියනවා කියලා බයිබලේ මට පෙන්වා දෙන්න මගේ සහෝදරයෝ. සමහරවිට ඔබ දන්නවා වෙන්න පුළුවන් මට වඩා බයිබලේ කොහෙද ලියලා තියෙන්නේ දෙයක්. මගේ සහෝදරනි කරුණා කරලා තේරුම් ගන්න මේ දේ යේසුස් වහන්සේගේ ඒ කල්වාරි පූජාව සුළු කරලා මේ යක්ෂයාගේ කූට උපායට හසු නොවි අපි ඉල්ල ගන්න ඕන උන්වහන්සේගෙන් පවිත්‍රතාවයේ සුද්ධකමෙන් අපි පවිත්‍ර වෙලා මේ ලෝකයේ ඉන්නකොට අපේ ජීවිතේ වෙනස් කරලා පවිත්‍ර කරලා මරුණාට පස්සේ සමාවක් නැහැ නිදහසක් නැහැ පවිත්‍ර වීමක් නැහැ කිසි දෙයක් නැහැ මේ ඉන්නකන් ඔබට අවස්ථාවක් තියනු ලබනවා ඒක ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේ ඉෂ්ට කරනු ලබනවා හලෙලූයා හයෙන් කියමුද හලෙලූයා අපි නැගිටලා අපි යාඥා කරමු